සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අලුත් පාඩමක් අරගෙන ආයෙත් ආවා. අද කියලා දෙන්න හිතුවේ කර පාඩමක් ගැන. ඉතින් මම මේ ඇඳගෙන ඉන්න ගවුමේ කර ඔයාලට පේනවා ඇති. කොහෙත්ම බුරලක් නැතුව මේ විදිහට ගානට ඇඟට සීට් වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි අපි ඇඳුමක් මැහුවහම කර මේ ඇඟට සීට් වෙලා නැතුව ටිකක් බුරුලට තියෙන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් තමයි අද අරගෙන එන්නේ. කරවල් කොහොමද අපි යකට සීට් වෙන විදිහට හදාගෙන ඒ බුරුල බ්ලොක් එකෙන් අපි ඉවත් කරගන්නේ කොහොමද කියලා තමයි අද කතා කරන්නේ. විශේෂයෙන්ම අද මම මේ බෝට්ටු කර එහෙම නැත්නම් බෝට් නෙක් එක නිර්මාණය කරන විදිහ මගේ බ්ලොග් මෙතඩ් එකෙන් ඔයාලට අද කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද අපි මේ දේ කරගන්නේ කියලා බලන්න. මුලින්ම අපි මූලික පතරම ඇඳ ගන්න ඕන. ඉතින් මේ බේසික් බ්ලවුස් එකක එහෙම නැත්නම් ඔයාලට කඳ කොටස කැපෙන ගවුමක උඩ කොටස හදාගන්න විදිහ තමයි මම ඉදිරිපත් කරන්නේ මුලින්ම. මේ ඉදිරිපස පළුව හදාගන්න විදිහ. එතකොට අපි කර පළල මේ විදිහට මූලික කර පළල අඟල් 2යි 3 කාලයි මූලික කර ගැඹුර අඟල් 3යි කාලක් විදිහට මෙන්න මෙහෙම මූලික කර අපි ලකුණු කර ගන්නවා. සාමාන්‍යයෙන් පොදුවේ යන මිම්මක්. ඊට පස්සේ උරහිස මිම්ම දෙකට බෙදලා උරහිස් රේඛාවේ ලකුණු කරලා එතනින් අපි උරහිස පහත් කරගන්නවා අඟල් 1මාරක්. ඊට පස්සේ මේ අත්කට දක්වා උස අපි ලකුණු කරගන්න උරහිස රේඛාවට වඩා උරහිස ප්‍රමාණයට වඩා අඟල් භාගයක් වැඩිපුර. ඊට පස්සේ බ්ලවුසේ උස එහෙම නැත්නම් ඔයාලගේ ඉනට උස ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අත්කඩ රේඛාවයි ඉනට උස ලකුණු කරගත්ත රේඛාවයි මේ විදිහට මාක් කරගන්නවා. හරස් රේඛා අත්කට උස රේඛාවේ අපි පපුව මිම්ම 4ට බෙදලා බුරුලක් ඇඩ් කරලා ලකුණු කරනවා. බුරුල ඔයාලට කැමති ප්‍රමාණය ඇඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගවුමකට නම් ඉදිරිපස පළුව සඳහා අඟල් භාගයක් හෝ කාලක් එකතු කරගන්න පුළුවන්. ඉනත් ඒ විදිහටම ඉන 4ට බෙදලා බුරුල සහ එතන ඩාට් අගේ කැමති නම් ඩාට් එකක් දානවා නම් ඩාට් අගේ එකතු කරගන්න. ඊට පස්සේ අපි අංශය මේ විදිහට යා කරගන්නවා. දැන් අත්කට එහෙම නැත්නම් ආම් හෝල් එක අඳින්න යන්නේ මේ විදිහට පේන විදිහට උරහිස පාත් කරපු තැන ඉඳලා පහතට රේඛාව ඇඳලා ඒ රේඛාවේ මැද ඉඳලා අඟල් 3 කාලක් ලකුණු කරලා ලයින් එක මෙන්න මෙහෙම ඇඳ ගන්නවා අපි මේ විදිහට ආම් හෝල් එක ඇඳ ගන්න. මෙතන ඉඳලා සාමාන්‍යයෙන් අඟල් 1යි කාලක් එකක් විතර තියෙන්න පුළුවන්. අංශයත් මෙන්න මේ විදිහට වාටිය අංශයේ දිගේ උඩට අඟල් භාගයක් හැඩ කරගන්න වාටිය රේඛාව. දැන් අපි පිටුපස පතරම අඳින්න යන්නේ උරහිස මුදුන රේඛාවයි පිටුපස මැද රේඛාවයි මේ විදිහට ඇඳගෙන කරපළල ඉදිරිපස ලකුණු කරගත්ත ගානම මූලික කර තමයි මේ ලකුණු කරේ. ඊට පස්සේ උරහිස දෙකට බෙදපු මෙම්ම ලකුණු කරා. එතනින් අඟලක් පහත් කරලා උරහිස ඇල රේඛාව අපි ඇඳගත්තා. මේක උඩ උරහිසත් එක්ක සමාන කරගන්න. අපි මූලික කර සාමාන්‍යයෙන් අඟල් භාගයක් පහත් කරලා මේ විදිහට පිටුපස කර රේඛාව අඳිනවා. මේ ගවුමක මූලික උඩ කොටසේ පතරම තමයි අඳින්නේ. කඳ කොටසේ පතරම. ඊට පස්සේ අත්කට දක්වා උස හා ඉනට උස අපි ඉදිරිපස ලකුණු කරගත්ත විදිහටම ලකුණු කරගෙන හරස් රේඛා ඇඳ ගන්න ඕනේ. මේ අත්කට රේඛාවේ අපි ඉදිරිපස ලකුණු කරපු විදිහටම පපුව මිම්ම 4ට බෙදලා බුරුල භාගයක් හෝ කාලක් ලකුණු කරගන්න. ඉනත් එහෙමයි. ඉනත් 4ට බෙදලා බුරුල ලකුණු කරගන්න. අංශය මේ විදිහට පොඩි වක්‍ර රේඛාවකින් ඇතුළට හැඩවෙන රේඛාවකින් යා කරගන්න. අත්කට අඳින්න ඕන පිටුපස අත්කට චූටි වෙනසක් කරගෙන තමයි මම අඳින්නේ මේ විදිහට. මෙතන අත්කට පහත් කරපු තැන ඉඳලා පපුව රේඛාවේ මැද හොයලා අඟල් භාගයක් විතරක් ඇතුළට ගන්නවා. ඊට පස්සේ මේ විදිහට එතනට ආ කරලා මේ ටික කෙලින් අංශක 90 රේඛාවකට ඇඳ ගන්නවා. අපි ආම් හෝල් එක ලොකුවට කපන්නේ නැහැ. පිටුපස මෙතනින් තමයි අපි ඇතුළට අඟලක් එළියට ගන්නෙ. මේක පිටුපස පතරම. මෙන්න මේ විදිහට අපි ඉදිරිපස සහ පිටුපස පතරම ඇඳ ගන්න ඕන. වාටියත් හැඩ කර ගන්න පිටුපස. මේක ඉදිරිපස පතරම මූලික පතරම. දැන් මේකෙන් තමයි අපි ඕනම මෝස්තරයක් වෙනස් කරගන්නේ උඩ කොටස සඳහා, කඳ කොටස සඳහා. දැන් මේ විදිහට කරවල් අපිට වර්ග ගණනාවක් තියෙනවනේ. රවුම් කර, කොටු කර,
V කර, U කර, heart shape එක, මේ විදිහට sweet heart neck එක, මේ වගේ කොටු sweet heart neck එක, boat neck එක, මෙන්න මේ විදිහට විවිධ හැඩතල තියෙනවා. කොලර් සහිත මෝස්තර. එතකොට කොලර් ගත්තාම ෆේසින් කොලර්, normal කොලර් තියෙනවා, ෆ්ලැකට් තියෙනවා. ඒ වගේ අපිට විවිධාකාර කර මෝස්තර තියෙනවා. දැන් මම මෙතනින් බෝට් නෙක් එක තමයි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. බෝට් නෙක් එක සඳහා අපි මෙන්න මේ මූලික කරම භාවිතා කරන්නත් පුළුවන්. මූලික කරට වඩා අඟල් කාලක් වගේ පහත් කරගන්නත් පුළුවන්, භාගයක් වුණත් පුළුවන්. දැන් මෙන්න මේ උරහි සැල රේඛාව දිගේ ඔයා එළියට ගන්න ප්‍රමාණය මම නම් ලකුණු කරන්නේ අඟල් 2යි කාලක් විතර. ලකුණු කරලා අපි කර ගැඹුර ලකුණු කරගත්ත තැනයි මෙන්න මේ වගේ අංශක 90 රේඛාව වැඳ ගන්න. අර උඩ කර පළල වැඩි කරගත්ත අඟල් 2යි කාලේ රේඛාවයි මේ විදිහට යා කර ගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ බෝට් නෙක් එකේ හැඩතලය අඳින්න ඕනේ. ඒක මේ වගේ රවුම්කට ගන්නත් පුළුවන්. මේ මම අඳින විදිහ බලන්නකෝ. ඊට පස්සේ රවුම් හැඩය ටිකක් අඩු කරලා කර්ව් ෂේප් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කොටු ෂේප් එකකට ගන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ හැඩතල තුනක් ඔස්සේ අපිට බෝට් නෙක් එක ඇඳ ගන්න පුළුවන් මේ කොටුව ඇතුළත දාරයේ. ඊට පස්සේ අපි මේ කරේ බුරුල මෙතනින් ඉවත් කර ගන්න ඕනේ. එතකොට දැන් අපි කර පළල වැඩි කර ගන්නවත් එක්කම උරහිස හැලෙන්න බලනවානේ. ඒ උරහිස හැලීම නවත්තන්න අපි මෙතනින් කෙලින්ම අඟල් භාගයක් හෝ 3 කාලක් මේ වගේ ඇතුළට ලකුණු කරලා අත්කට රේඛාවේ මැදට යා කර ගන්න පුළුවන්. ඊට පස්සේ කරේ බුරුල අනිත් පැත්තෙන් උඩින් ඉවත් කර ගන්නත් අපි අඟල් 8න් 3ක් හෝ භාගයක් පමණ පල්ලෙහාට කරලා ඇඳ ගන්න පුළුවන්. මෙතනින් අඟල් කාලක් අපි බුරුල ඉවත් කර ගන්නවා. දැන් ඔන්න කරේ බුරුල ඔන්න ඔය ක්‍රමවේද ඔස්සේ ඔයාලට අයින් කරගෙන කර ඇඟට සීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පිටුපස පළුවෙත් මේ බෝට් නෙක් එකේ ඩීටේල්ස් ටික ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි බෝට් නෙක් එකේ. එතකොට පිටුපස පළුව ඉස්සරහින් බලන්න අපි 2යි කාල ලකුණු කරේ ඒ ප්‍රමාණයම ලකුණු කරලා පිටුපසින් ඔයාලට සාමාන්‍යයෙන් අඟල් 3ට අඩු වගයක් දෙන්න. අඟල් මම ලකුණු කරා අඟල් 2ක්. 1.3 කාල හෝ 2 පුළුවන්. ඊට පස්සේ අර විදිහටම අංශක 90 හරස් රේඛාවක් සහ උඩ ඉඳලා මේ පහළට ගැටෙන රේඛාවක් ඇඳලා කොටුවක් ඇඳ ගන්න. ඒ කොටුවේ මෙන්න මේ විදිහට අපි සාමාන්‍ය කර්ව් වක්‍රයක් මෙන්න මෙහෙම කර්ව් ෂේප් එකක් ඇඳ ගන්නවා. පිටපස බුරුලත් අඟල් කාලක් නැවත පිට මැද්දෙන් අඩු කර ගන්නවා. මේක ඔයාලට ඉස්සරහින් මෙන්න මේ වගේ උරහිස ඉතුරු වන ප්‍රමාණය මැනගෙන මේ පැත්තට ලකුණු කරලා එතන ඉඳලා තමයි අපි අත්කට එළියට යන ප්‍රමාණය අයින් කරගන්නේ. මෙතන අඟල් කාලක බුරුලක් අපි උඩින් ඉවත් කර ගන්නවා. මේවා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් චුට්ටක් පොයින්ට් එකක් දෙකක් එක එක හැඩතලවල් තියෙන ඇඟවල් තියෙනවනේ. මහත අයට බුරුල වැඩියම අවශ්‍ය නැහැ. කෙට්ටු අයට බුරුල වැඩියෙන් අයින් කරන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ කෙනෙක්ගේ බුරුල අයින් කිරීමක් තමයි මේ තියෙන්නේ. මේ විදිහට අපි වටේ කපා ගන්න ඕනේ. වාටියත් හැඩ කරපු රේඛාවෙන් කපාගෙන අපි ඉදිරිපස පතරම මේ විදිහට මතු කර ගන්නවා. දැන් අපි පිටුපස පළුව කපන විදිය බලමු. මේකේ වාටියත් හැඩ කරලා එතනින් කපා ගන්න. එතකොට මේකෙදී ඔයාලා ගවුමක් නිර්මාණය කරනවා නම් මේ කඳ කොටසෙන් පිටුපස පතරම පිටුපස මැද්දේ බුරුල ඉවත් කරගන්න විදිහ මම කලින් වීඩියෝ එකක කරා. ඒකත් බලන්න. මම මෙතන කෙලින් රේඛාව විතරයි යා කරගෙන තියෙන්නේ. ගවුමකදී නම් අපිට එතන බුරුල ටිකක් වැඩිපුර මැද්දෙන් එනවා සෙන්ටර් බැක් එකෙන් ඒක අයින් කරගන්න. ඕපන් එකක් අපි දාගන්නත් ඕන පිටුපස පළුවට හෝ ඉදිරිපස පළුවට. අපිට සාමාන්‍යයෙන් බෝඩ් එකක් යනවා නම් ගොඩක් වෙලාවට ඉදිරිපස නැම්මට සහ පිටුපසදී තමයි ඕපන් එකක් එන්නේ. මේ ප්‍රමාණය ගත්තොත් උඩින් ඕපන් එකක් අවශ්‍යමත් නැහැ. එහෙනම් මැද්දට දාගන්නත් පුළුවන් පිටුපස මැදට. එහෙනම් මේ විදිය ලස්සන කරක් ඔයාලත් මහලා try කරලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. අලුත් පාඩමකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.